අඤ්ඤොං යරබෝන් අපි අපේ චූසොක් නිවාඩුව මෙන්න මෙහෙමයි ගත කරේ. මුලින්ම පටන් ගත්තේ කොරියාවේ ලස්සන පන්සලකට. මේ පන්සලට යනකොට මහා වැස්ස හොඳටම. ඒත් ඉතින් අපි වැස්සට අපිව පරාද කරන්න බෑනේ. ඉතින් අපි වැස්සෙම ගියා මේ පන්සලට. මේ පන්සලේ නම තමයි යොන්ගුක්සා කියන බෞද්ධ පන්සල. වීඩියෝ එකේ ඔයාලා දැක්කා වගේම ඇත්තටම සිරිපාදේ නගිනකොට අර දෙපැත්තේ කඩපේලි වගේක් තියෙන්නේ. අන්න ඒ වගේ ෆීලින් එකක් තමයි අපිට දැනුනේ. ඒ වගේම මේක ඇතුළට ගියාම අපිට පුළුවන් අපේ විෂස් මේකේ තියෙනවා කේක බෝකොළ වගේ හැඩ ඒ වගේ තියෙන ඒ වගේ අපේ නම් ලියලා අපිට පුළුවන් ඒවා එල්ලන්න. ගොඩාක් වැස්ස හින්දා අපි හිතාගෙන ගිය විදියට අපිට වීඩියෝස් ටික ගන්න බැරි වුණා. ඒ නිසා ඔයාලට පුළුවන් විදියට ෂොට්ස් ටිකක් අරන් ආවා මේ පන්සල ගැන. අපි තව ඉස්සරහට තව තැන්වල ගියා. ඒ තැන් ටිකත් ඉස්සරහට ගේන්න. අපි ඊළඟට ගියේ ස්කයි වෝක් එකක යන්න. ඇත්තටම එතනත් වැස්ස හින්දා නාස්ති වුණා. එතන කන්ද උඩට ගිහිල්ලා කන්ද උඩ ඉඳන් වීදුරු පාලමකින් ටිකක් එහාට යන්න තමයි තිබුණේ. ඇත්තටම වීදුරු පාලමේ යන්න දුන්නේ නැහැ. මොකද එතන හරියට කුණාටුව වැස්සත් එක්ක. ඉතින් මං හිතන්නේ ඒක මහජනයාගේ ආරක්ෂාව නිසා එතනත් අපිට යන්න බැරි වුණා. ඒ වුණාට එතන ඉතින් වටේ view එක නම් අපි දැක්කා. එතනත් හරිම ලස්සනයි. ඉතින් ඔයාලට බලන්න ඒකෙනුත් වීඩියෝ කොටසක් අරගෙන ආවා. ඊළඟට අපි ආවා බුසාන් එයා ක්‍රූස් එකේ යන්න. මේකේ ටිකට් ප්‍රයිසස් ගැන කතා කරොත් එහෙම වැඩිහිටි කෙනෙකුට මාන් 1යි චොනන් 7ක් වෙනවා. පොඩි ළමයින්ට මාන් 1යි චොනන් 2ක් වෙනවා. ඉතින් අපි 7 දෙනාටම එකම කැබින් එකක් හම්බුන එක ලොකු වාසනාවක් වුණා. ඉතින් කට්ටියත් එක්කම හරිම විනෝදෙන් කේකේව ගැන කතා කර කර අපි මේකේ එහාට ගියා. කිලෝමීටර් මං හිතන්නේ 2ක් හෝ 2මාරක වගේ දිග කේබල් එකක තමයි මේ කායක යන්නේ. ඉතින් කට්ටියත් එක hina වෙවි විහිළු කර කර එහා පැත්තට ගියා. අපි මුලින්ම හිතන් ගියේ අපි රවුන්ඩ් ට්‍රිප් එකක් ගත්තු නිසා ඒ ගමම්ම අනිත් පැත්තට හැරිලා එනවා කියලා. හැබැයි එතනින් බැස්සහම අපට හිතුණා අපි එහෙම කරපු එක හොඳයි කියලා. මොකද ඒකේ එහා පැත්තේ තිබ්බේ වෙනම පාක් එකක්. කවුරුත් ඒක ගැන වැඩි කතා කරේ නැතුණත් ඒක තමයි ලස්සනම තැන මං කියලා තමයි මට හිතෙන්නේ අපේ ගමනේ. මොකද ඒකේ ඒ දවස්වල චූසොක් දවස නිසා ඒ ට්‍රැඩිෂන් එකට අදාළ ගේම්ස් එහෙම ගොඩාක් තිබ්බ ප්ලේ කරන්න. අපි ගොඩාක් විනෝද වුණා ඒ දේවල් ප්ලේ කරලා. මීළඟට අපේ අන්තිම ඩෙස්ටිනේෂන් එක උනේ හුවං යොන් සං කියන මවුන්ටන් එක. මේ මවුන්ටන් එක බුසාන් වල ඉන්න ගොඩාක් අය අතර ප්‍රසිද්ධයි. මොකද මුළු බුසාන් සිටි එකම මේකේ උඩට ගිහාම බලා ගන්න පුළුවන්. ලස්සන view එකක් තියෙන්නේ. ඇත්තටම බුසාන් වල තියෙන ගොඩනැගිලි හැම දෙයක්ම බලන්න පුළුවන්. ඇත්තටම තව දෙයක් කියන්න ඕනේ. ලංකාවේ අපි සිරිපාදේ ගියාම ඉර සේවය බලන්න ඉන්නව නේද? සමහරු පාන්දර වෙනකන් ඇවිල්ලා එළි වෙනකන් බලන් ඉන්නවා. ඒ වගේ මෙහෙත් ඒ වගේම දෙයක් කරන්න බලන් ඉන්නවා. බුසාන් වලට ලයිට් දානකම් කළුවර වැටිලා මිනිස්සු බලන් ඉන්නවා. එතන සෑහෙන්න සෙනගක් හිටියා අපි ගිය දවසෙත්. ඒ වගේ ලයිට් දානකම් බලාගෙන. ඒක ඇත්තට හරිම ලස්සන දර්ශනයක්. ඉතින් ඔයාලටත් මේ වීඩියෝ එක ගෙනාවා. ඉතින් මගේ වීඩියෝස් බලන ඔයාලට ගොඩක් ස්තුතියි. හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න.